ආයුබෝවන් උදේශ්. අද අපි තැලසීමියා රෝගීන්ට ඉතා වැදගත් මාතකාවක් ගැන කතා කරනවා නේද? ඔව් ආන්‍යා. අද අපි කතා කරන්නේ තැලසීමියා රෝගීන්ගේ යකඩ බෙහෙත්, විටමින් සහ අයර්න් ඕවර්ලෝඩ් කියන ගැටලු ගැනයි. සාමාන්‍යයෙන් රක්තහීනතාවය තිබුණාම බොහෝ අය යකඩ ටැබ්ලට් ගන්නවා නේද? නමුත් තැලසීමියා රෝගීන්ට ඒ හැම විටම සුදුසුද? යකඩ වැඩි වුණොත් මොනවා වේද? කොයි අතිරේක අවශ්‍යද? කොයි දේවල් අවදානම්ද? මේ සියල්ල අද අපි සරලව සහ විද්‍යාත්මකව බලමු. ඇත්තටම තැලසීමියා රෝගය කියන්නේ මොකක්ද කියලා සරලව පැහැදිලි කරන්න පුළුවන්ද? තැලසීමියා කියන්නේ ජානමය රුධිර රෝගයක්. මෙහිදී ශරීරයට සාමාන්‍ය හිමෝග්ලොබින් නිපදවීමට අපහසු වෙනවා. හිමෝග්ලොබින් කියන්නේ අපේ රුධිරයේ ඔක්සිජන් රැගෙන එන ප්‍රධාන කොටස. ඒ නිසා තැලසීමියා රෝගීන්ට ලේ අඩුවීම, දුර්වල බව, තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුතාව සහ වර්ධන ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර රෝගීන්ට නිතර රුධිර පාරවිලයනත් අවශ්‍ය වෙනවා. තැලසීමියා රෝගීන්ට යකඩ වැඩි වන්නේ ඇයි? බොහෝ අය හිතන්නේ ලේ අඩු නම් යකඩ අඩු ඇති කියලා. නමුත් තැලසීමියා රෝගීන්ගේ ගැටලුව යකඩ අඩුවීම නෙවෙයි, යකඩ වැඩිවීමයි. මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. නිතර රුධිර පාරවිලයනය නිසා ලේ දෙන හැම වාරයකම යකඩ එකතු වෙනවා. ශරීරයේ බඩවැල් මගින් සාමාන්‍යයට වඩා වැඩිපුර යකඩ ඇතුළට අවශෝෂණය කරගන්නවා. මේ නිසා අක්මාව, හුදය, අග්න්‍යාශය සහ හෝමෝන ග්‍රන්ථිවලට හානි වෙන්න පුළුවන්. තැලසීමියා රෝගීන්ට යකඩ ටැබ්ලට් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් නැහැ. වෛද්‍ය පරීක්ෂණ වලින් යකඩ අවුණතාවය තහවුරු නොවුනොත් යකඩ අතිරේක දෙන්නේ නැහැ. මොකද අමතර යකඩ ශරීරයට විෂ විය හැකියි. ඒ නිසා තමන්ම ෆාමසියකින් යකඩ පෙති ගන්න එපා. ලේ අඩුයි කියලා හිතලා අතිරේක පටන් ගන්න එපා. හැම විටම වෛද්‍ය උපදෙස් අනිවාර්යයි. විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ටත් කඩ ලබා දෙන්න කලින් පරීක්ෂණ කිරීම වැදගත්. තැලසීමියා රෝගීන්ට අවශ්‍ය අතිරේක මොනවද? පළමුව ෆෝලික් අම්ලය. මේ රතු රුධිර සෛල නිපදවීමට ඉතා වැදගත්. රෝගයන්ගේ අස්ථි ඇටමිදුළු වැඩිපුර වැඩ කරන නිසා මෙහි අවශ්‍යතාවය වැඩි වෙනවා. දෙවනුව විටමින් D සහ කැල්සියම්. තැලසීමියා රෝගීන්ගේ අස්ථි දුර්වල වීම සහ ඔස්ටියෝපොරෝසිස් ඇතිවිය හැකි නිසා මේවා අස්ථි ශක්තිමත් කර කැඩුම් බිඳුම් අවදානම අඩු කරයි. තෙවනුව සිංක්. මේ ප්‍රතිශක්තියට වැදගත්. යකඩ ඉවත් කරන බෙහෙත් නිසා සිංක් මට්ටම අඩු විය හැකියි. සිංක් අඩු වුණොත් කැම රුචි අඩුවීම සහ වර්ධන ප්‍රමාදය ඇති වෙනවා. සිව්වැන්න විටමින් E. මේ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ශරීරයේ ආතතිය අඩු කිරීමට උදව් වෙනවා. විටමින් C ගැනත් විශේෂයෙන් දැනගන්න ඕනේ නේද? ඔව්, විටමින් C යකඩ බැහැර කිරීමට සහ බෙහෙත් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට උදව් වෙනවා. නමුත් වැඩිපුර ගත්තොත් යකඩ විෂ වීම වැඩි විය හැකියි. ඒ නිසා මේ ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. අයන් චීලේෂන් තෙරපි කියන්නේ මොකක්ද? ශරීරයේ එකතු වන අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිතා කරන ප්‍රතිකාරය මෙයයි. මෙම බෙහෙත් යකඩවලට බැඳී මුත්‍රා හෝ මල මගින් ශරීරයෙන් ඉවත් කරනවා. ඩෙෆරොක්සමීන්, ඩෙෆරිප්‍රෝන් සහ ඩෙෆරසයිරොක්ස් වැනි බෙහෙත් මෙහිදී වෛද්‍ය අධීක්ෂණයන පමණක් භාවිතා කරනවා. ජීවන රටාව ගැන බැලුවොත් සම්බර ආහාර, නිතිපතා අක්මාව සහ හුද පරීක්ෂණ සහ සේරම් ෆෙරිටින් පරීක්ෂණ ඉතා වැදගත්. තමන්ම අතිරේක හෝ හර්බල් බෙහෙත් ගන්න එපා. අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද? තැලසීමියා කියන්නේ දිගුකාලීන රෝගයක් වුණත් නිවැරදි ප්‍රතිකාර තිබුණොත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. යකඩ පාලනය සහ නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්. මෙවැනි වීඩියෝ තවත් බලන්න මෙඩිනර්සිං channel එක subscribe කරන්න, like කරන්න. මම නෑ සුදේශ්. ස්තුතියි.